කොහොමද ඔයාලට අද මම බයස් පටියක් කපන්න පුළුවන් ලේසි විදිහක් අරගෙන ආවේ. අපි සාමාන්‍යයෙන් බයස් පටිය කපන විදිහට වඩා මේක ගොඩක් ලේසි. සාමාන්‍යයෙන් බයස් පටියක් කපනකොට අපි මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට රෙදි කෑල්ල අරන් ඒක ත්‍රිකෝණාකාරව නවලා මාක් කරලානේ කපන්නේ. සමහරුන්ට ඒක කපන්න අමාරුයි ඇදේ යනවා. රෙදි කෑල්ල හසුරව ගන්න හරි අපහසුයි සමහරුන්ට. ඉතින් ඒක නිසා මම මේ කියන විදිහ try කරලා බලන්න ගොඩක් ලේසි. මේකට අපි සාමාන්‍ය විදිහට ගන්න රෙදි කොටසක් ගන්න අරගෙන මේ විදිහෙන් මුල්ලකට රූලක් තියාගන්න ඇලවෙන්නේ නැතුව කෙලින්. ඔන්න ඔය විදිහට තියාගෙන මේක නවාගෙන යන්න රූල තියෙන ඇතුලේ තියෙද්දිම මේ මම පෙන්වන විදිහට ඒ රෙදි කොටස ඉවර වෙනකන් දිගටම නවාගෙන යන්න. රැලි කරගන්න නැතුව දිගටම මෙන්න මේ විදිහට නවාගෙන ගිහිල්ලා අපි රූල අයින් කරගන්න ඕනේ. ඔයාලට කැමති රෙදි කොටසක් ගන්න. මම මෙන්න මේ වගේ පොඩි රෙදි කොටසක් ගත්තේ. හරි රූල තමයි මම තියාගත්තේ. මේ විදිහට දැන් රූල ඉවත් කරගන්න ඕනේ. දැන් අපිට මෙන්න මේ විදිහට නවාගත්ත රෙදි කොටසක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඒ රෙදි කොටස මත නවාගත්ත මේ රෙදි පටිය මත අපිට අවශ්‍ය බයස් පටියේ ප්‍රමාණය මාක් කරගෙන යනවා. සාමාන්‍යයෙන් මම අඟල් 1.5කට මාක් කරගෙන යන්නේ. මේ විදිහට අඟල් 1.5 ගානේ මාක් කරගෙන ගිහිල්ලා අපිට ඒක කපා ගන්න තියෙන්නේ එල කරන්නේ නැතුව කෙලින් අතට මම පෙන්නන්නම්. ඒ විදිහට පටි කෑලි ටික කපා ගන්න තියෙන්නේ. ඔන්න ඒ විදිහට කපා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. මේක ඇත්තටම ගොඩක්ම ලේසි ක්‍රමයක් බයස් පටියක් කපා ගන්න. නවලා දෙකට නවලා ඒකේ අඟල් 1.5ට හරි යට අවශ්‍ය ප්‍රමාණයට ඉරි ගහගෙන කපනවට වඩා මේක මේ විදිහට නවලා ටිකක් ඝනකමයි. නමුත් මීට වඩා පළලට චුට්ටක් නවා ගත්තොත් එච්චර ඝනකමක් නැහැ. අර කපා ගන්න පුළුවන්. ඉතින් ඔයත් try කරලා බලන්න. මේක ගොඩක් පහසු ලේසි ක්‍රමයක්. ඔයාලට ඉක්තා ඉක්මනින් බයස් පටි කපා ගන්න පුළුවන් මේ විදිහට කරොත්. මේ තියෙන අපි කපාගත්ත බයස් පටි හොඳට ඇදෙනවා. ලස්සනට නීට් එකට තියෙනවා. රෙදි කෑල්ල හසුරවන්න අපහසු ඔයාට මේ විදිහට නවලා try කරලා බලන්න පුළුවන්. ගිහින් එන්නම්.